සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් කොහොමද? මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් දවස් 2-3කට කලින් මගේ channel එකත් එක්ක ආදරෙන් හදවත් 400ක් එකතු වෙලා තිබ්බා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේම මට like කරන්න, comment කරන්න, මගේ channel එකට subscribe කරන්න සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝ කීප දෙනෙක් ඉන්නවා හරිම ආදරෙන් comment දානවා. ඉතින් ඒගොල්ලෝ මිස්ලට ගොඩාක් ස්තුතියි. ඉතින් දිගට මාත් එක්ක රැඳී ඉන්න. ඉතින් මේ දවස්වල පොඩි වැඩ වගේක් කරා. ඒ හින්දා පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඊයේ තයි පොංගල් දිනේ නේද? ඉතින් ඒ හින්දා ඊයේ දාන්න හිටියත් ඊයේත් බැරි වුණා. අද මේ ඇන්තුලින් පැකේජ් එකක් දානවා මේ අවුරුද්දේ පළවෙනි පැකේජ් එක. එනොත් මගේ 23 වෙනි පැකේජ් එක. ඉතින් අපි එහෙනම් බලමු මේ පළ ටික. ඉස්සරහ ස්තුති කරනවා මගේ පළවෙනි පැකේජ් එකේ ඉඳන්ම 22 වෙනි පැකේජ් එක වෙනකම් පැලගත්ත මිස්ලටත් ඒ වගේම මගේ සේල් දෙකෙන් පැලගත්ත මිස්ලටත් ගොඩක් ස්තුති කරනවා. ඉතින් 22 වෙනි පැකේජ් එක නම් මේ සති තමයි දැම්මේ. මොකද පහුගිය දවස් ටිකෙන් කුරියර් ප්‍රශ්න තිබ්බ හින්දා. ඉතින් කොහොම හරි හැම දෙයක් හොඳ සිද්ධ වුණා. දැන් නම් ආයි පැල ටික යන්න පුළුවන්. ඒ හින්දා මම හිතුවා පොඩි පැකේජ් එකක් දානවා කියලා. මේ තියෙන්නේ ලල්නි පැලයක්. මේ තියෙන පින් චැම්පියන් පැලයක්. මේ තියෙන පින් බර්ඩ් පැලයක්. මම මේ පොඩි වට්ටියක් වගේ කීයක හැදුවේ. මේ තියෙන සාසෝ පැලයක්. මේ තියෙන බටර්ෆ්ලයි ඔරෙන්ජ් පැලයක්. මේ කියන්නේ රැපිඩෝ කියන්නේ මෙන්න මේ වගේ දම් පාට අනේම් පැලයක්. මේ තියෙන දේශීය මලක් කියන රතු පාට වර්ගයක්. මේ රතු පාට මලක් කියන පැලයක් මෙයා. මේ තියෙන ප්‍රින්සස් අමාලියා පැලයක්. මේ තියෙන රේන්බෝ පැලයක්. මේ තියෙන්නේ රෙඩ් චැම්පියන් පැලයක්. ඒකේ පැල දෙකක් විතර තියෙනවා. ඉතින් මෙතන පොඩි පැල තියෙනවා 10ක්. ඉතින් මේ 10 මොකට 2200ට මම දෙනවා. ඉතින් මේ පැල 10 ඔයගොල්ලන්ට ඕන නම් මගේ WhatsApp එකේ මැසේජ් එකක් තියන්න. නැත්නම් කෝල් එකක් හරි දෙන්න. මේ දවස්වල පොඩ්ඩක් මේ අවුව වැටෙනවා වැඩි. ඒ හින්දා පොඩ්ඩක් පැල ටික හෙවණින් තිබ්බා. සියලු දෙනාම හොඳින් ඉන්න කියලා කියනවා. ගිහිලා එන්නම් එහෙනම් සුබ දවසක් ඔයාලට. තෙරුවන් සරණයි.